විශේෂයෙන්ම පවුල් වල කට්ටිය මොකද අම්මගේ තාත්තගේ සහෝදරයෙක් ගත්තොත් ගොඩක් එවුන් හොඳ වෙන්න පුළුවන්. හැබැයි සමහරු ඉන්නේ අම්මලා තාත්තලාත් එක්ක ඇරියස් එකේ. කෙලින්ම මූන්ට ඇවිල්ලා කියන්නේ නැහැ. ෂේප් එකේ වදින්න කියන්නේ. ෂේප් එකේ වදින්න ඒව ගහනවා. තාම ඔයාලට ලස්සනට හිමීර වැටි කරගෙන යන්න පුළුවන් ඈ. ඔය දැන් ඕනේ වැඩක් කරන්න පටන් ගන්න ඉතින් තියෙන ප්‍රශ්නේ තමයි ප්‍රධානම ප්‍රශ්නේ තමයි තමන් ඉස්සරහට නොයන්න ප්‍රධානම ප්‍රශ්නේ තමයි තමන්. තමන්ගේ හිත කියනවා මට බැරි වෙයි. හරිද? ඒ නිසා පළවෙනි කාරණාව ඔයා විසින් ඔයාගේ බාධකේ කලින්ම විඳ ගන්න ඕනේ. ඇත්තටම ඔයාගේ ජීවිතේ මේ තියෙන හොඳ හෝ නරක සියල්ලටම හේතු වෙලා තියෙන ඔයා වැඩ කරපු විදියනේ. දැන් ඉන්න මොකක් හරි දෙයක් ගත්තොත් එහෙම සෑහෙන්න දුරකට තීරණය වෙලා තියෙන ඔයා වැඩ කරපු විදියනේ. ඒ නිසා වෙන මිනිස්සුන්ගේ බලපෑම් ගැන එච්චර හිතන්න එපා. එකම දේ අර ටොක්සික් නොවන වටපිටාවක ඉන්න එච්චරයි. ඒ කියන්නේ Tamanට විස සහිත නොවන වටපිටාවක ඉඳලා හිමීට වැරටික් කරගෙන යන්න ඔයාව විශ්වාස කරගෙන. ගණන් ටික ටික හැදෙන්න පටන් ගනි වැඩේ ටික ටික ඉස්සරහට යයි. පොඩක් විස සහිත වටපිටාවල් වලින් ඈත් වෙන්න තනියෙන් වැඩේ කරගෙන යන්න පොඩ්ඩක් පොසිටිව් විදියට දකින්න හැමදේම. ඊට පස්සේ පොඩි කාලයක් දෙන්න සති දෙක තුනක් දෙන්න. තමන්ගේම සැබෑ වෙනසක් තමන්ට කරගන්න පුළුවන්. හරිද? ඔය අභ්‍යන්තරයෙන් කරන වෙනස තමයි මුළු ජීවිතේම ඉස්සරහට ගෙනියන්නේ. පුළුවන් තරම් يعني අර ඒ මයින්ඩ් සෙට් එක ඒ ලෙවල් වලින් පස්සේ දිගින් දිගටම තියාගත්තොත් එහෙම කැම්පස් යන ගමන් වුණත් තව දෙයක් කරන්න පුළුවන්. කැම්පස් එක ඇතුලේ වුණත් වට එකෙන් තව ඉස්සරහට යන්න පුළුවන්. අවුරුදු 27ක් 28ක් වෙද්දී තමන්ගේ ජීවිතේ අර තමන්ට දිනලා කියන ලෙවල් එකට එන්න පුළුවන්. වැදගත්ම දේ මයින්ඩ් සෙට් එක. හරිද? වැදගත්ම දේ මයින්ඩ් සෙට් එක. කියන්නේ ඔයා ඒක දකින විදිය මිනිස්සු බණී එක එක ඒවා කියයි, වැරදි කියයි. ඒව ගැන හිතන්න එපා. ඒවට ප්‍රතිචාර දක්වන්න එපා, උත්තර දෙන්න යන්න එපා. තමන්ගේ වැඩේ තමන් බොහොම හරියට කරන්න. නිවැරදිව කරන්න. තමන්ගේ වැඩේ නිවැරදිව කරන්න. වටපිටේ දේවල් ගැන හිතන්න එපා. සමහරවිට අපේ වටේ ඉන්න මිනිස්සු අපි කැමති නෑ අපි ඉස්සරහට යනවට. එහෙම එකක් තියෙනවා. විශේෂයෙන් ලංකාවේ. යාළුවෝ නෙමෙයි ගොඩක් වෙලාවට යාළුවොත් කැමති නැති කට්ටිය ඉන්න පුළුවන්. විශේෂයෙන්ම පවුල් වල කට්ටිය මොකද අම්මගේ තාත්තගේ සහෝදරයෙක් ගත්තොත් ගොඩක් එවුන් හොඳ වෙන්න පුළුවන්. හැබැයි සමහරු ඉන්නේ අම්මලා තාත්තලාත් එක්ක ඇරියස් එකේ. කියන්නේ හිතන්නකෝ ආච්චි ඉඩම් බෙදලා දීපු විදිය අවුලක් හින්දා. නෑ ඇත්තට කියන්නේ. සමහරට වාගේ හැමෝම නෙමෙයි ඈ. හැමෝම නෙමෙයි. සමහරට වාගේ අම්මත් එක්ක මාමා තරහයි. නැත්තම් තාත්තත් එක්ක අම්මලා ඒ ගොඩක්ම එහෙම මොකක් හරි අම්මාගේ පැත්තේ කවුරුහරි තරයි තාත්තා පැත්තේ කවුරුහරි තරයි. ඒක තරහ එයත් එක්ක ඔයත් එක්ක නෙමෙයි. හැබැයි ඇරියස් එක කවර් කරන්නේ අම්මලා තාත්තලා රිද්දන්න පුළුවන් තැනකින්. උදාහරණයක් විදිහට ඔයා A level fail වුණොත් ඒක එයාට අවුරුදු ගානකට ඇති ඒ පොයින්ට් එක. කෙලින්ම මූන්ට ඇවිල්ලා කියන්නේ නැහැ. ෂේප් එකේ වදින්න කියන්නේ. ෂේප් එකේ වදින්න ඒව ගහනවා. එහෙම ඇරියස් එකක් තියෙනවා නම් ඔයත් එක්ක තරහක් නැහැ. නමුත් ෂේප් එකේ වදින්න ඒව ගහනවා. ඒ නිසා ඒ වගේ දේවල් මේ අවධානයෙන් ඉන්න. ඒ නිසා මේ ඒ වගේ දේවල් ගැන يعني එහෙම වචන කියන්න තියන්න එපා. මිනිසුන්ට වචන කියන්න තියන්න එපා. ඔය මට මගේ තාත්තා කියලා තියෙන මට ජීවිතේ නමතක වෙන්නේ නැති දෙයක් තමයි එයාගේ ජීවිතේ වෙනස් වුනේ එයාගේ නැන්දා කෙනෙක් කියපු වචනයක් ඉඳලු. එයා ෆස්ට් අයි එකේ F3යි. හරිද? ෆේල්. එතකොට තාත්තා කියන්නේ බස් ඩ්‍රයිවර් කෙනෙක් සහ ඔය රබර් කිරි කපන එක තමයි රස්සා විදියට තිබිලා තියෙන්නේ. එතකොට තාත්තව අමාරුවෙන් කොහොම හරි ඒ කාලේ A level දක්වා උගන්වන්නේ නැහනේ ළමයින්ට. ඉතින් A level දක්වා කොහොම හරි අර යන්න වියදම් කරලා තියෙනවා තාත්තගේ අම්මයි තාත්තයි. ඊට පස්සේ ෆස්ට් අයි ෆේල් නේ. දැන් ඒ කාලේ එහෙම වැඩි A level කරන කාලයක් නෙමෙයි. ඒ කාලේ A level වලට ඉගෙනුවා කියන්නේම මාර ලොකු වියදමක් ඉතින් අම්මලා තාත්තලා. ඇත්තම ඉතින් දැනටත් එහෙමයි A level වලට උගන්වනවා කියන්නේ මාර ලොකු කැපකිරීමක් අම්මලා තාත්තලාගේ. ඉතින් එහෙම ගල්ලා ෆස්ට් අයි ෆේල් වුණාට පස්සේ තාත්තගේ ඔය නැන්දා කියලා තියෙන අපරාධේ මුව රබර් කිරි කපන්න එක්කන් ගියා නම් A level කරන්න නැතුව කපාගත්ත රබර් කිරි ටිකෙන් කීයක් හරි හොයාගන්න පුළුවන් කියලා. A level කරන්න වියදම් කරන කාලේ ඔය අවුරුදු දෙකමාරේ රබර් කිරි කපන්න එක්කන් ගියා නම් සෑහෙන රබර් කිරි ටිකක් කපන්න තිබ්බම එහෙනම් ඒකේ සල්ලි ටික හරි තියෙනවා කියලා. එහෙම අර අද කියන්නේ ඒ කතාව නොවුනට ඔහොම වදින්න ගහන අය අම්මලා තාත්තලාට වදින්න ෂේප් එක ගහනවා. ඒක පට්ට වේදනාවක් ඉතින් මේ මිනිස්සුන්ට. අර ඒකෙන් තමයි තාත්තා
වෙනස් වෙලා තියෙන. ඒ කියන්නේ ජීවිතේ ගත්ත වැඩිච්ච ලොකම අදටත් කියන්නේ එයාගේ ජීවිතේ වෙනස් වෙච්ච වචනේ ඒක. වෙනස් වෙච්ච වචනේ ඒක. එතනින් පස්සේ මොරටුවේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින් කරේ ඊළඟ අවුරුද්දේ. හිතන්න එච්චර ලොකු වෙනසක් මිනිසෙට කරන්න පුළුවන්ද? ඒ වගේ තව ඕනේ තරම් දේවල් තියෙනවා. ඊට පස්සේ ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක් වුණා. ඊට පස්සේ මමත් ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර කෙනෙක් වුණා ඒ ආభాෂයත් එක්ක. මමත් ඒකට පොඩි කාලේ ඉඳන් මාර ආසයි. මොකද මේ දේවල් මම සාමාන්‍යයෙන් ගෙදරම දකින්න හින්දා. මාණ්ඩ එතනින් වෙනස් වෙන්නේ පරම්පරා ගානක්. හරිද? පරම්පරා ගානක් වෙනස් වෙන්නේ මේවත් එක්ක. ඒ නිසා මිනිස්සුන්ට කතා කියන්න දෙන්න එපා. විශේෂයෙන්ම ඔයාට රිද්දනවටත් වඩා වගේ අම්මට තාත්තට රිද්දන්න කතා කියන්න දෙන්න එපා. ඒ නිසා මහන්සියලා වැඩ කරන්න දැන් ඔයාලට තේරෙනවා මිනිස්සු මොනවා කිව්වත් කමන්නේ මේ වැඩ කරන කාලය ඇතුළත මිනිස්සුත් එක්ක මොනවා කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒවට උත්තර දෙන්නවත් අනිත් පැත්තට තරක කරන්න යන්නවත් වෙන ගහ ගන්න යන්නවත් ඕනේ නැහැ. ඔයා වැඩේ කරලා රිසල්ට් එක පෙන්නන්නකො එච්චරයි. රිසල්ට් එක පෙන්න. ඕක ඕනෙම මත්තමක පවුල් අතර තියෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒ වගේ කතන්දරයක් කම්මල අතරට අහන්න දෙන්න එපා.